Hi lovers. ඉතින් අද මැලේසියා ටුවර් එකේ අපේ ලාස්ට් ඩේ එක. ඉතින් අපි දැන් රූම් එකෙන් චෙක් අවුට් වෙන්න හදන්නේ. ඉතින් දැන් යාලා කෝල් කරනවා අපි චුට්ටක් ලේට්. ඉතින් මට රූම් ටුවර් එක කරන්න බැහැ. දැන් අශාන් වේව පල්ලෙහාට ඉක්මනට බෑගේජස් ටික පල්ලෙහායින් තියන්න. අපි දැන් යන්නේ. මම මෙහෙම ඔයාලට පෙන්නගෙන යන්න. මේ රූම් එක කොහොමද තිබුණේ කියලා. ඉතින් වොෂ්රූම් එක මේ විදිහට වොෂ්රූම් එක තියෙන්නේ. මෙතනින් එන්ට්‍රන්ස් එක තියෙනවා. මෙතන පොඩි කබඩ්ස් දෙකක් තියෙනවා. මෙතන මිරර් එක. එතකොට මෙතන ටීවී ඒරියා එක. අර ටිකේත් ඔක්කොම කබඩ්ස්. අතන මිනි බා එක තියෙනවා. මෙතන බෙඩ් එක දැන් මේ වෙලාව තියෙන්නේ ගණන් ගන්න එපා. මෙතන බෙඩ්ස් තුනක් තියෙනවා. සයිඩ් ටේබල්ස් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන කබඩ් එක. මේක ඇතුලේ ලොකා එක තියෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට තමයි මැලේසියාවේ අපි හිටපු රූම් එක තියෙන්නේ. මම ඔයාලට මෙතනින් චුට්ටක් ඕපන් කරලා පෙන්නන්නම් වීව් එක කොහොමද කියලා. මේ විදිහට තමයි වීව් එක තියෙන්නේ. අපිට කරිඩා එකක් නැහැ. මෙතන මේ වින්ඩෝ එක විතරයි තියෙන්නේ. මේ විදිහට තමයි අපේ මැලේසියාවේ රූම් එක තියෙන්නේ. දැන් මේ බෑගේජ් එක වහන්න ඕනේ ට්‍රයිපොඩ් එක දාලා. ඒක අශාන එනකන් ඉන්නේ මං කරන්න. මේ විදිහට තමයි මැලේසියාවේ අපි අපේ හනිමුන් එකට ආපු අපේ හනිමුන් රූම් එක තියෙන්නේ. දැන් මට චෙක් අවුට් වෙලා අපි යනවා ලන්ච් එක ගන්න. ලන්ච් එක අරගෙන චුට්ටක් ඇවිදලා අපෝ පික් කරන්න යනවා කිව්වේ හවස 4ට. ඉතින් ඒ වෙනකන් අපි පොඩි රවුමක් දානවා. ඉතින් වැඩි විස්තර එළියට ගිහලා කියන්නම්. දැන් මොකද ඉක්මනට රූම් එකෙන් චෙක් අවුට් වෙන්න ඕන. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ තියෙන්නේ අද අපේ අවුට්ෆිට් එක. ඉතින් අපි දැන් රෙඩි වෙලා ඉන්නේ එයාපෝට් එකට යන්න. ඊට කලින් අපි ගිහිල්ලා ලන්ච් එක අරගෙන ඊට පස්සේ තමයි අපි එයාපෝට් එකට යන්නේ. ඉතින් අපෝ පික් කරන්න යනවා කිව්වේ 4ට. ඒ වෙනකන් අපි පොඩි රවුමක් ගන්නවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ගාව චූටි වටයක් දාන්න කියලා. එතකොට අපි මේ දැක්කේ ස්ට්‍රීට් එකේ මේ වගේ කඩ දාලා තියෙනවා. ඒකක අපි දැක්ක සන්ග්ලාසස් තියෙනවා. අපි දැන් සන්ග්ලාස් ගන්න ආවා. කොච්චර තිබ්බත් මදි දැක්කම හිත යනවා. මෙයාට සන්ග්ලාස් එකයි. මෙයාට නම් ගොඩක් අඩුවෙන් තියෙන්නේ. මට වැඩිපුර තියාගෙනත් මම තව ගන්නවා. මට ඒකයි මෙයාට එකයි ගත්තා. මාන විදිහට ගණන් අඩුයි ඒ සන්ග්ලාස් වල නම් ඩුබයි වලට වඩා. ඉතින් ඒ නිසා අපි සන්ග්ලාස් පෑයක ගත්තා. ඉතින් දෙන්න අපිට ඒ දෙකට ගියේ කීයද? රින්ගි 32යි. ඒ නිසා අපි ගත්තා. දැන් අපි තව චුට්ටක් මේ වටේ ඇවිදගෙන ඊට පස්සේ අපි යනවා දැන් ලන්ච් එක ගන්න. අපිට බෙල්ට් එක ගන්න ඕනේ බබා. යන්න අතට බලන්න. හෑන්ඩ් බෑග්ස් බැලුවේ මේ හරියනේව තිබුණේ. අපි දැන් ආවා ලංකාවේ රෙස්ටුරන්ට් එකට අපේ ලන්ච් එක ගන්න. ඉතින් ඊයේ තමයි අපි දැනගත්තේ මේ ප්ලේස් එකේ ලංකාවේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා කියලා. ඉතින් අදත් අපි දැන් කොහොමද අපේ එයාපෝට් එකට යන්න තියෙන 4ට අපි පික් කරන්නේ. ඉතින් ඒ නිසා අපි කිව්වා අපි අද ලන්ච් එක ගන්න. මෙතන තමයි නේද? ඉතින් අපි දැන් ආවා. දැන් අසන් ගියා ඕඩර් කරන්න. දැන් ටිකක් බඩගිනින්නේ. මොකද මේ හොටෙල් එකේ උදේට කන්න තියෙන්නේ ඉන්දියන් අයට කන දේවල් විතරයි. ඒව අපිට කන්න බෑ. ලුණු පොඩ්ඩක්වත් නැහැ. ඉතින් එහෙම කන්න අමාරුයි. මම මේ දවස් පහේම කෑවේ ජෑමුයි පානොයි විතරයි. ඉතින් ඒ නිසා අද කන්නේ පාන් පිටි දෙක තුනයිනේ. ඉතින් ඒකට දවල් වෙද්දි ගොඩක් බඩගිනි යනවා. ඉතින් දැන් ගොඩක් බඩගිනි ඉන්නේ. ඉතින් දැන් මගේ එක නම් මම හිතන්නේ ඉක්මනට දාන්න. අද මම ඕඩර් කරේ chicken fried rice එකක්. අශාන් rice and curry rice and curries කන්න ඕනේ කියලා කිව්වා. එයා එහෙම කනවා. මම ඉතින් මගේ සුපුරුදු chicken fried rice එක. ඉන්නේ අශාන්ගේ කෑම එක අම්මා දැක්කමත් කෙලවුණා. chicken පරිප්පු මේ මොනවද? පතෝල වම්බුට මෝචු. මේ ටික තමයි අශාන්ගේ. මම ඉතින් ඉන්නවා මගේ කෑම කියනකම්. දැන් මේකට කෙලගිලගිලා. අශාන්ගේ කෑම කරන රස පාටයි. ඒකෙන් ඉතින් කටවල ටිකක් කවා ගන්න ඕන. මේ එයා කද්දි මගේ එක තාම දානවා. මම බඩගිනි මේක දැක්කදී බඩගිනි වැඩි වෙනවා. මේ තියෙන්නේ මගේ රයිස් එක එකක් ආවා. දැන් අපි දෙන්න කන ගමන් ඉන්නේ. ඔයගොල්ලෝ හයි. නේ? අපේ රයිස් එක වල රයිස් එකෙන් කරේ හයි.
අපිට දිනවල විතර කල්ලින්න දුද්දේ. ඒතර කෑම යනවනේ දැන් කාලි ඉවර වෙලා වට ගහන්න ගියාම අමාරුයි. බසන්නේ දෙක. දැන් ගියා කරන්න දැන් යනවා දැන් අපි යනවා පොඩි රවුමක් දාන්න. අන්තිම මොහොතේ ගිහිල්ලා කොහොම හරි දඩයක් දැම්ම හෑන්ඩ් බෑග් එකට. කිය ඔබට සතුටුයිද දැන්? ඈ මුකුත් ගත්තේ නැහැ මම. මේ හෑන්ඩ් බෑග් එක විතරයි ගත්තේ. ඒක මොකද මේ මගේ හෑන්ඩ් බෑග් එක ලැගේජ් එකේ දාලා මේ එනිසා දැන් අපේ පාස්පෝර්ට් දාගෙන යනවනේ අපි එදිස් මුකුත් නැතුව ආවේ. මේ එනිසා කරදරයි. එනිසා දැන් හෑන්ඩ් බෑග් එකක් ගත්තා ලේසි වෙන්න. දැන් අපි යනවා මේ හොටෙල් එකට චුට්ටක් ගිහලා වාඩි වෙලා ඉඳලා අපු පික් කරන්න යනකොට 4ට ඒ පැය චුට්ටක් අපි වාඩි වෙලා ඉන්න මොකද මහන්සි. ඒ අපි යනවා හොටෙල් එකට. අපි දැන් යනවා අපේ හොටෙල් එකට සමදීලා අපු දැන් පික් කරන්න ඇවිල්ලා දැන් 4:02 වෙලාව. අපු එදා අර බබා රෙහි ඉන්නේ. ඔක්කොම ගත්තා නේද? එදා අපේ එයාපෝට් එකෙන් පික් කරන්න ගත්තා අපේ නම තමයි. මට මගේ එක දෙන්න මම අරන් යන්න. මේ අපි අද පික් කරන්න ආවේ. යා එදා අපු පික් කරන්න ආවේ. ඊට පස්සේ අද තමයි ඊට පස්සේ අපි කලින් ටුවර්ස් ගියේ. එයාලගෙම මම හිතන්නේ තව කවුරු හරි එක්ක. ඉතින් අද ආවේ එයා අපි දැන් යනවා. එයාගේ වාහනේ තියෙන තැනට. මොකද මේ මලේසියාවේ පාරවල් වෙන පොඩි. ඒ නිසා මේ ගොඩක් ට්‍රැෆික් සෙට් වෙනවා. දැන් එයා කිව්වෙත් ඒකයි. එයා මේ රෝඩ් එකේ යවන එයාට තව half an hour වගේ යනකොට මෙතනට එන්න. හොඳටයි. අපි දැන් යනවා එයාපෝට් එකට. අපි දැන් ඉන්නේ මැලේසියා එයාපෝට් එකේ. තව පැය ගානයි අපි මැලේසියාවල ඉන්නේ. ඉතින් අපිට ෆ්ලයිට් එක තියෙන්නේ මං හිතන්නේ 8 ගානට. ඊට පස්සේ අපි ආයේ ලංකාවට යනවා. තියෙන්නේ මැලේසියා අපි දැන් ආවා චෙක් ඉන් වෙන්න. මුලින්ම අපිට මැෂින් එකෙන්
ඕන කියලා කිව්වා චෙකින් වෙන. ඊට පස්සේ තමයි අපිට කවුන්ට් එකෙන් චෙකින් වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි දෙන්නත් එක්ක ආවා. මැෂින් එකෙන් චෙකින් වෙන දැන් අශාන්විත කරනවා. ඊට පස්සේ අපි යනවා කවුන්ට් එකට. මම හිතන්නේ අපේ ගේට් එක දැන් ඕපන් වෙලා තියෙන්නේ. අපි චෙකින් වෙලා චුට්ටක් ඉන්නවා. චුට්ටක් ෆොටෝස් ටිකක් ගහලා ඉන්නවා. අපි දෙන්නත් එක්ක ඉඳලා ඊට පස්සේ යනවා. හරිද? හරි. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක යනවා ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න. අපි දැන් ආවා චෙකින් කවුන්ට් එකට. පට්ට සෙනගක් ඉන්නේ මෙතන නම් අපිට පාස්පෝර්ට් එක ගන්න. පැයක් විතර ඉන්න වෙයිද දන්නේ නැහැ නේ. පැයක් විතර ඉන්න වෙයිද දන්නේ නැහැ. සෙනග වැඩි නේ අර. දැන් චෙකින් වෙලා ඉන්නේ. ඉතින් අපි දැන් චුට්ටක් එළියට ආවා. අපි මෙහෙ ගෙනාපු සල්ලි ඒව මාරු කරගන්න. මොකද අපිට ගෙනාපු ඒ වලින් අපිට යූස් උනේ මෙහෙ එළියෙන් කන්න ගත්ත ටික විතරයි. අනිත් ඒවා ඔක්කොම අපි කාඩ් එකෙන් පේ කරේ. මොකද හැමතැනම වගේ කාඩ් එකෙන් පේ කරන්න තිබ්බේ. ඉතින් ඒ නිසා අපිට කෑෂ් ගියේ අපි ඔය දැන් හොටෙල් එක ළඟ තිබ්බ ඒ රෙස්ටුරන්ට් වලට විතරයි. ඉතින් ඒ නිසා දැන් අපි අදී ඒවා ආයේ මේ මාරු කරගන්න ඕන නිසා අපි එළියට ආවා. දැන් ඒ ටික මාරු කරගන්න. එතන කට්ටිය වැඩිනේ. ඔව්. මාරු කරගන්න. මෙතන ෆ්ලයිට් යනවා අපිට බලන්න පුළුවන්. දැන් අපි එතනට ආව එතන කට්ටිය ස්මෝක් කරනවා. ඒ නිසා දැන් අපි යනවා අනිත් කොනට. එතනත් කට්ටිය ස්මෝක් කරනවා නම් ඉතින් අපිට යන්න වෙනවා වෙන තැනකට. මේ දැන් අපි යනවා එතනට. ඊට පස්සේ එතනට ගිහිල්ලා ෆොටෝ එකක් දෙකක් ගහලා ඊට පස්සේ යනවා අපි සල්ලි ටික මාරු කරගන්න. ඊට පස්සේ ආයේ අපිට මොකද ටයිම් එක තියෙනවා හොඳටම. ඊට පස්සේ අපි චුටි වටයක් දාලා ඊට පස්සේ අපි යනවා ෆ්ලයිට් එකට. දැන් ආවා මනි එක්ස්චේන්ජ් එකට අපේ සල්ලි ටික එක්ස්චේන්ජ් කරගන්න. මෙහි ඉතින් ලංකාවේ කරන්සි එක නැති නිසා අපි ඩොලර්වට තමයි එක්ස්චේන්ජ් කරගන්න. ඊට පස්සේ ආයේ ලංකාවේ එයාපෝට් එකෙන් අපි ඒ ටිකත් ආයෙ එක්ස්චේන්ජ් කරගන්න ඕනේ අපේ සල්ලි වලට. මේක ආශාන් කරනවා. ඊට පස්සේ අපි යනවා මොන හරි කන්න. මොකද පැය 3යි මම හිතන්නේ අපිට ෆ්ලයිට් එක ආයෙ අපි මෙහෙමම යන්න ඕනේ ලංකාවේ හොටෙල් එකට. අපි දැන් ඔල්රෙඩි බුක් කරලා තියෙනවා. ඉතින් ඊටින් පස්සේ මොකද අපේ හෝම් කමින් එකට තව දවස් 4ක් තියෙනවා. ඉතින් ඒක 15 තමයි අපේ හෝම් කමින් එක. ඉතින් ඒ වෙනකන් අපි ලංකාවේ හොටෙල් එකක තමයි ඒ දවස් 4 ඉන්නේ. අපි සල්ලි ටික එක්ස්චේන්ජ් කරගෙන ඊට පස්සේ යනවා මොන හරි කන්න. චුට්ටක් විතර බඩගින්නේ. මොකද ෆ්ලයිට් එක තියෙන්නේ අපිට 8:50 ගානට. එතකොට රෑ 9නේ. එතකොට අපිට අපි බහිදි මම හිතන්නේ ලංකාවේ ටයිම් එකෙන් 10 විතර වෙනවා. අපි හෙට ලෑන්ඩ් කරද්දී. ඉතින් ඊට පස්සේ අපිට කන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා දන්නේ නැති නිසා අපි කිව්වා මෙහෙන් මොන හරි කනවා කියලා. මේ කන්න රෙස්ටුරන්ට් එකක් කරන මේ හරි ඔක්කොම තියෙන චයිනීස්. අපි මේ KFC එකක් හරි මොන හරි බර්ගර්ස් තියෙන ෂොප් එකක් බලන් තාම අපිට හම්බුනේ නැහැ. අපි ඇවිදිනවා ඉතින් ඉවරෙකුත් නැහැ. මේ ඔක්කොම තියෙන චයිනීස් ෆුඩ්ස්. ඒවා කන්න පුළුවන් කාඩක ළමයි. අර ඔක්කොම ඒවා තියෙන්නේ. තියනවාද? අපිට ප්ලේස් එකක් හම්බුණා. ඒකේ තියනවනේ. මෙතන ප්ලේස් එකත් ලස්සනයි. මැලේසියාවේ කන ලාස්ට් බර්ගර් එක. දැන් ආවා මෙතන ෆ්ලයිට් නගන තැනයි. එතනට බලන්න මෙතන ඔක්කොම ඕපන්. ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන් මේ ෆ්ලයිට් එක යනවා. ලංකාවෙත් මෙහෙම තිබ්බනම් ගොඩක් අය සතුටු වෙයි. සාමාන්‍යයෙන් දැක්වර වන්න යන එක. සාමාන්‍යයෙන් ගොඩක් අය බලාගෙන ඉන්නවනේ යන්න ඉස්සර නම් පුළුවන් කියලා කිව්වා අපේ සීයා.
මේ ගියපු කාලේ අපේ අම්මලා ගිහලා බලලා. පොල් ගස්වත් දොන්න මොකද කියන්නේ පොල් ගස්සේ තියෙන පැත්තක කිව්වා. දැන් නෑ ඉතින් ඔක්කොම කවර් කරලා මේ හරිනම් මේ වගේ දේවල් බලන්න තියන්න ඕන බබා. නේ චූටි බබාලට උනා බලන්නකෝ. ලස්සනයි. ඒ පාත් එක ගානට තියෙනවනේ නේ. අපි ෆොටෝ එකක් ගහලා යමුද එන? මේ විදියට තමයි තියන්නේ. මේ තියෙන්නේ මැලේසියා එයාපෝට් එක. මාර වැඩක් වුණා ළමයි. අපි දෙන්නගේ හෑන්ඩ් ලගේජස් දෙකයි මගේ වෙනම බියුටි පවුච් එකයි දාලා තිබ්බේ. මගේ බියුටි පවුච් එකත් එක්ක තියෙන බෑග් එකේ කිලෝ 12ක් තියෙනවා. අෂාන්ගේ හෑන්ඩ් ලගේජ් එකේ කිලෝ 6යි ගානයි තියෙන. ඉතින් අපිට කිව්වා බෑග්ස් දෙකේම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එක මගේ බියුටි පවුච් එකේ ලගේජ් එකේ දෙකේම තියෙන්න පුළුවන් කිලෝ 7යි. අපිට එක මේකට පේ කරන්න ඕනේ කියලා කිව්වා. ඉතින් අපරාධනේ බොරුවට පේ කරන එක මොකද අපිට කිලෝ 40ක් තියෙනවා බැගේජස් වලට. අපි දෙන්නගෙම එක බැගේජ් එකයි තියෙන්නේ. ඒකේ කිලෝ 21යි තියෙන. තව 19ක් එහෙමම තියෙනවා. ඊට පස්සේ අපි කෙලින්ම ආවා ආයේ චෙකින් කවුන්ටර් එක ළඟට. එතන ඉඳන් වෙනම තියෙනවා මැෂින් එක. අපි ඊට පස්සේ මැෂින් එකට දාලා මේ මැෂින් එකෙන් අපිට තව එක ලැගේජ් එකක් යවන්න ඕනි කියලා අපි ඒක print එක අරගත්තා. ඊට පස්සේ දැන් අෂාන්ගේ green color බෑග් එකේ 6යි ගානක් තිබ්බේ. ඒකට මගේ බෑග් එකේ තිබ්බ තව ඇඳුම් දෙක තුනකුත් දාලා ඒක දැන් අපි යවනවා කෙලිම ෆ්ලයිට් එකට. ඒතකොට අපිට එක හෑන්ඩ් ලගේජ් එකයි මගේ බියුටි පවුච් එකයි විතරයි තියෙන්නේ. අපි දැන් මෙච්චර දවස් දැන් අපි දුබායි ඉඳන් මෙහෙට ආවා, එහෙ ඉඳන් මෙහෙ ආවා. මේ කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. මේකට නම් දැන් අද මෙහෙ නම් මාරම විදිහට rules එපා වෙනවා. මෙහෙ දන්නේ නෑ ඇයි කියන්න හැම දෙයකටම මාර විදිහට rules තියෙනවා. දැන් දුබායි වලත් එහෙම තිබ්බේ නෑ. අපි ලංකාවෙන් ඉඳි ලංකාවෙන්වත් එහෙම නෑ. මේ දැන් මොකක් කරන්නද කොහොම හරි අපි ඒක චේන්ජ් කරගත්තා. ගෙවන්න උනොත් ඒක අපරාධයක් නේ තේරුමක් නෑනේ. මොකද අපිට එක්ස්ට්‍රා කිලෝ 19ක් තියෙනවා. ඉතින් ඕක මේව කළා අපි බොරුවට මොකටද ගෙවන්නේ? දැන් අපි sorry print එකත් අරගෙන අෂාන්ගේ බෑග් එකට දාලා දැන් එයා ඒක මේ ෆ්ලයිට් එකට යවන්න හදන්නේ. මෙතන වෙනම අපිට කරගන්න පුළුවන්. මේ මම ඔයාලට දැන් පෙන්නන්න. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා අෂාන් නිකන්. මට එයාව පේනවා. එයා අතෙන්ට වෙලා අරක කරමින් මම එයාව පෙන්නන්නම් ඔයාලට. අයින්න මැලේසියා නක්ක කෙනෙක් කිව්වා. ඒක මැෂින් එකේ ගියේ නෑ. මොකක් හරි වුණා. බොරුවට තේරුමක් නෑනේ අපි පේ කරන එක. ඉතින් ඒ නිසා තමයි අපි මෙහෙම කරේ. දැන් ආයක දායි ෆ්ලයිට් එකට අපි දැන් ආවා ලිකර් බොටල්ස් ගන්න. ලංකාවෙන් ගන්නවට වඩා අපිට මෙහි ප්‍රයිස් එක අඩුයි. මෙහි බොටල්ස් දෙකක් කීයද බබා උනේ? රින්ගි රින්ගි කීයද? රින්ගි 135. එතකොට ඩොලර්ස් වලින් ඩොලර්ස් 30යි. ලංකාවේ ගානෙන් බොටල්ස් දෙකම වෙන්නේ 8000 ගානයි. අපි දැන් ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් සර්ච් කරලා බැලුවා. ඒකේ එක බොටල් එකක් විතරක් ඩොලර් 20 ගානක් නේ 23ක්. එතකොට ඔක්කොටම යන බොටල්ස් දෙකටම යනවා 46ක්. ඉතින් ඊට වඩා වාසි අපිට මෙහෙන් ගන්න එක මේ මොකද දෙකටම යන ඩොලර්ස් 30 නිසා අපි දෙන්නටම බොටල්ස් දෙකක් ගෙනියන්න පුළුවන් ලිටර්ස් දෙකක්. ඒ නිසා බොටල්ස් 4ක් ගත්තා ලංකාවට ගෙනියන්න. ගන්න පුළුවන්ද? එහෙනම් තව එකක් ගන්න. ෆ්ලයිට් එක චුට්ටක් ඩිලේ වුණා. අපි දැන් තමයි බෝඩ් උනේ. මම හිතන තව කොහොමද අය භාගයක් විතර යයි මේ ටේක් ඔෆ් කරන්න. දැන් අපි දැන් බෝඩ් වෙලා ඉන්නවා. වතුර බොතලේ උඩ. ඕනනම් ගන්න පුළුවන්. නැත්නම් අරක බිමින් තියනවද? ඔව් ඒක මෙතනම ස්පේස් එක තියෙනවා අරකට වඩා. මේ
ඉතින් තව මම හිතන්නේ පැය භාගයක් විතර යයි කොහොමද ටේක් ඔෆ් කරන්න. එතකන් ඉතින් අපිට මෙහෙම ඉන්න වෙනවා. අපි ඉතින් මැලේසියාවට සමුද්‍රය දැන් ලංකාවට යන්න තමයි හදන්නේ. ඉතින් බලමු ලංකාවෙත් ගොඩක් වීඩියෝස් තියෙනවා එන්න. ඉතින් තාම මොකද අපේ හනිමූන් එක තාම ඉවර නෑ. තාමත් කන්ටිනියු කරනවා අපි තව දවස් 4ක් නේ. තව දවස් 4ක් කන්ටිනියු කරනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. 我们建议所有的旅客。 අපි දැන් ටේක් ඔෆ් කරනවා ළමයි. ඉතින් අපි දැන් මැලේසියාවට යනවා. ලංකාවේදී අපි හම්බ වෙමු. ඉතින් වීඩියෝ එකත් එක දිගට පුරුදු වෙලා ඉන්න. මොකද වෙන්නේ කියලා බලන්න. බයි. තව පැය 3කින් තමයි තව පැය 3මාරකින් තමයි අපි ලංකාවට ලෑන්ඩ් කරන්නේ. බලමු ෆ්ලයිට් එකේ තව වීඩියෝස් මොනවාරි ගන්නවා වුණොත් මම ඒවත් දානවා. නැත්නම් තමයි ලංකාවේදී තමයි හම් වෙන්නේ. ඉතින් එහෙනම් අපි මැලේසියාවට බයි කියලා අපි යනවා ආයේ ලංකාවට. මොකද ආයේ මැලේසියාවට අපිට කවදා එන්න වෙයිද කියලා නම් දන්නේ නැහැ. ඉතින් අපේ මේ ජර්නි එක නම් මාර